සුබ දවසක්. 2025 ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තුලා ලග්න ඔබට කෙසේ වේවිදයි සලකා බලමු. තුලා ඔබ උසට සරලන මහතින් යුත් ප්‍රියමනාප ලස්සන කෙනෙකි. හොඳ ලස්සන ඇස් උපතින්ම පිහිටා තිබේ. ඊටම අනුකම්පා සහගත සාමකාමී කෙනෙකු ලෙස සඳහන් කළ හැකි වේ. දක්ෂ කතිකයෙකි. ස්ථානෝචිත ප්‍රඥාව ඇත. යුක්තිගරුක කෙනෙකි. අනුන්ගේ සැප පහසු දෙසා තම සැප පහසුව කැප කරයි. සෑම විටම ප්‍රියමනාප ගතියෙන් ජීවත් වේ. අන් අය වසඟ කර ගැනීමට හැකිවනු ඇත. මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක් ලෙස හැඳින්විය හැක. ඔබ බොහෝ ඇවිදීමට කැමති කෙනෙකු විය හැක. එසේම නිතරම ප්‍රීතියෙන් ගත කිරීමට උත්සාහ කරයි. ඔබ බොහෝ විට ඊ타මාත්ම සමබර ලෙස සිතන කෙනෙකි. මෙවන් වූ ගතිගුණවලින් යුක්ත ඔබට ශනි සහ බුධ යන ග්‍රහයන් ශුභ ග්‍රහයෝ වෙති. කුජ මාරක වේ. දැන් අපි ලැබුවා වූ 2025 සිංහල අලුත් අවුරුද්ද කුමන ප්‍රතිඵලයක් උදා කරාවිදයි බලමු. මෙම අලුත් අවුරුද්ද ඔබට බොහෝ සුබදායක වනු ඇත. ඔබේ ආර්ථිකය ඉතා ශක්තිමත් වනු ඇත. රැකියා ස්ථානයේ බොහෝ ප්‍රියමනාප තැනක් වනු ඇත. පෙරදා ප්‍රශ්න ගැටලු පැවතියේ නම් ඒවා විසඳී යනු ඇත. එසේම ව්‍යාපාරවල නිරත වන ඔබේ ව්‍යාපාරයන්ද බොහෝ දියුණු තත්ත්වයට පත්වනු ඇත. හවුල් ව්‍යාපාර කරන ඔබටද සුබදායක වේ. එහෙත් වඩාත් යෝග්‍ය වන්නේ ඔබ තනිව යමක් ගොඩනගා ගැනීමයි. ව්‍යාපාර කරන ඔබේ ව්‍යාපාර දැනුම පිළිබඳ උපදෙස් ගැනීමට අන් අය පැමිණෙනු ඇත. මේ කාලයේ ධනයෝග මතුවෙන කාලයක් බැවින් වාසනාව උරඟා බලන්න. හැකිනම් ආර්ථිකයට හානියක් නොවන ලෙස ලොතරැයිපත් කිහිපයක් මිලදීගෙන බලන්න. එසේම පොළොව සම්බන්ධ කටයුතු වලින්ද ධන වාසනාව ලැබෙනු ඇත. ඔබ යමක් පිළිබඳ සිහිනමවමින් සිටියේ නම් එම සිහිනය සැබෑ වනු ඇත. ප්‍රේම කරන ඔබට ඔබේ චංචල සිතුවිලි නිසා ප්‍රශ්න ගැටලු ඇතිවීමට හැකි බැවින් මදක් කල්පනාකාරී වන්න. ඔබේ ගෘහ ජීවිතය යහපත් වනු ඇත. අමුදරුවන් වෙනුවෙන් බොහෝ කැපවීම් කිරීමට සිදුවනු ඇත. බොහෝ රාගාධික සිතුවිලි ඇතිවීමට ඉඩ තිබේ. විවාහක ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරේදී වඩාත් ප්‍රවේශම් සහගත වන්න. තීරණ ගැනීමේදී ප්‍රවේශම් සහගත වන්න. ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රය 5, 6, 7, 11 නම් මදක් අශුභ විය හැකි බැවින් ප්‍රවේශම් සහගත වන්න. ඔබේ අධ්‍යාපන කටයුතු කෙරේ අවධානය යොමු කිරීමේදී සැලකිලිමත් වන්න. අධ්‍යාපනයට වඩා මුදල් ඉපයීමට ඔබ යොමු වීමට ඉඩ තිබේ. ඔබට හොඳ මංගලයක් උදා වීමට හැකියාව ඇතුවක් මෙන්ම ආදරය කිරීමේදී ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. කෙසේවත් අවිවාහක ස්ත්‍රීන්ට තමන්ට වඩා බොහෝ උසස් කෙනෙකු විවාහය සඳහා ලැබෙනු ඇත. ඔබට පෙරපින මතුවන කාලයක් ලෙස සඳහන් කළ හැකි වේ. ඔබේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයද හොඳින් වර්ධනය වනු ඇත. කෙසේවත් ඔබේ කාලය හොඳින් කළමනාකරණය කර ගැනීමට අමතක කරන්න එපා. ඔබේ මව රෝගාතුර වී සිටියේ නම් කෙමෙන් සුවතට හැරෙනු ඇත. මැදි වයසේ කාන්තාවක් නම් උදරාබාධ හා ගර්භාෂගත රෝග පිළිබඳ සැලකිලිමත් වන්න. එසේම ගර්භිණී කාන්තාවන්ද සැලකිලිමත් වන්න. කියවුතු තරමේ රෝගාබාධ ඔබට නොපෙන්වයි. එහෙත් බඩේ අසනීප, දණහිස් ආබාධ, රුධිරයේ සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. එසේම සමය රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක්ද පෙන්වයි. වකුගඩු අක්මාවාදී ශරීර අංග පිළිබඳ සැලකිලිමත් වන්න. ගෑස්, විදුලිය, ගින්දර මෙන්ම සතුන්ගෙන් දෂ්ටන හා සපා කෑම වලින්ද ප්‍රවේශම් වන්න. බොහෝ විට ඔබේ පදිංචි ස්ථානයේ වෙනසක් වීමට ඉඩ තිබේ. විදේශගත වීම වලටද සුබදායක වේ. විදේශගත අධ්‍යාපනයට සැරසෙන ඔබ ඒ සඳහා නොබියෝ ක්‍රියාත්මක වන්න. මා මේ ප්‍රකාශ කළේ පොදු බලාපල විස්තරයකි. තමාට ගෙවෙන මහදසා, විදසා, අතුරුදසා සහ ග්‍රහ දෘෂ්ටි වලට අනුව මෙම බලාපල කතරේ යම් යම් වෙනස් වීම් සිදු විය හැක. ඒ පිළිබඳ ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. තමාට බොහෝ සුබදායක කාලයක් ගත වුවද යම් යම් අශුභකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මගහරවා ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. සෑම විටම සෑම දෙනා කෙරෙහිම මෛත්‍රී සහගත වන්න. අසරණ මහලු අයට උපකාර කරන්න. ගිලන් භික්ෂූන්ට උවටන් කරන්න. අහිංසක සතුන්ට තමා ගන්න ආහාරයෙන් පිටක් වූ ආහාරය සඳහා දෙන්න. විෂ්ණු දෙවියන්ට බාරවන්න. පුද පූජා තබන්න. සෙනසුරාදා දිනවලට බල්ලන්ට සහ කපුටන්ට දානය දෙන්න. මරණයට කැපුණු සතුන් එයින් මුදවන්න. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං යන ගාථා රත්නේ උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම තුන් අරබැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ ඇයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.